ගිලෙම් ඔබේ ගුණමෝදේ විනින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ වැඩ සිටින චීනවලාය ශ්‍රී මොදිරාජාරාමාධිපති පන්සලේ අග්‍රබෝධි මහ පෙරහරෙහි ගරු පරිවෙනාධිපති උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක දුරන්දර අපේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේ ප්‍රධානව වැඩමවා වදාළ අප විහාරවාසී ගෞරවනීය ශිෂ්‍යපඩි හඳුරන් වහන්සේලා ඇතුළු දරුකටයුතු මහා සංඝරත්නයන් අවසරයි අද දවසේදී සිද්ධ කරන මෙම සත්ක්‍රියාවෙහි දායකත්වය ලබමින් කටයුතු කරන මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයට අනුබද්ධිත මේ කල්යාණ මිත්‍ර සංසදයේ සදහවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි මේ සිද්ධ වෙන කාර්යය පිළිබඳව අපේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේ විසින් මූලිකව ඒ හැඳින්වීමේදී උන්වහන්සේ මේ කාර්යය පිළිබඳව අරමුණු පැහැදිලි කිරීම පිළිබඳව උන්වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුණා. විශේෂයෙන් අද දවසේදී පින්වත් ඔබට මේ උතුම් කාර්යය සිද්ධ කරගෙන යාමට මූලික වශයෙන් ඔබට පෙරහුරුවක් ලැබෙන්නට ඇත්තේ ඔබ නියෝජනය කරන්නේ අපේ ලංකාවේ සම්බුද්ධ ශාසනය තුළ විශේෂයෙන්ම මේ ශාසනික කාර්යභාරය තුළ ධර්ම විනයානුකූල බික්කු සම්ප්‍රදායක් ගොඩනැංවීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කරපු ආයතනයක් හැටියට මහරගම වජිරඥාන ධර්මායතනය අපි මොහොතින් අහලා තියෙනවා. අපවත් වේ වදාළ මඩියේ පඤ්ඤාසීහ මහානායක හඳුරන් වහන්සේ, ඒ වගේම රාහුල ලොකු හඳුරන් වහන්සේ ඇතුළු ඒ සම්භාවනීය නායක හඳුරන් වහන්සේලාගේ
ආభాෂයේ තුලින් මේ ධර්ම විනයානුකූල සම්ප්‍රදාය ඇතුලේ පෙළගැහිච්ච පින්වත් පිරිසක් හැටියට ඔබත් ඒ වගේම අපේ ගෞරවනීය සද්ධාතිස්ස නායක හඳුරන් වහන්සේගේ භික්ෂු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙන්නේ මහරගම වජිරඥාන ධර්මායතනයේ සහ මඩියේ මහානායක හඳුරුවන්ගේ සෙවණ. ඉතින් ඒ නිසා අද දවසේදී පින්වත් ඔබට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය මුල් කරගෙන සම්බුද්ධ ශාසනය තුල සිද්ධ වෙන අනගිභවනීය වූ පින්කමක් සිද්ධ කරගන්නට මල්පෙත් සැලසීම පිළිබඳව අපගේ සතුට සහ පුණ්‍යානුමෝදනාව විශේෂයෙන්ම ඔබට අපි මේ මොහොතේදී සිද්ධ කරනු ලබනවා. විශේෂයෙන්ම භික්ෂු අධ්‍යාපන ආයතනයක් හැටියට මෙම ආයතනය ක්‍රියාත්මක වීමේදී අපේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේගේ මැදිහත් වීම මත යම් යම් අවස්ථාවලදී අපිට මේ වගේ යම් දායකත්වයන් ලැබෙනවා. භික්ෂු අධ්‍යාපනයේ නගා සිටවන්නට සහ මේ ශාසනික කාර්යය සිද්ධ කරගෙන යන්නට විශේෂයෙන්ම මේ ප්‍රදේශ කෘෂිකාර්මික කටයුතු සිද්ධ කරන දායක පින්වතුන්ලා ඉන්න ප්‍රදේශයක් හැටියට අපේ නායක හඳුරුවෝ දන්නවා සමහර අවස්ථා තියෙනවා අපි ප්‍රතිපහසුකම් සපයා ගන්නකොටත් යම් අපහසුතාවයන් වලට පත් වෙන අවස්ථා. ඉතින් ඒකටත් අස්වැසිල්ලක් හැටියට අද දවසේදී මේ කල්යාණ මිත්‍ර සංසදයේ අපේ පින්වතුන්ලා දායකත්වය ලබා දීම පිළිබඳව විශේෂයෙන් ඔබට පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඒ වගේම මේ පින්කමට සමගාමීව අද දවසේදී ඔබ මහා සංඝරත්නය වෙනුවෙන් පාත්‍රා පූජාවක් සිදු කිරීමකුත් අද දවසේදී සිදු කරනවා. අපි මේ පාත්‍රා පූජාවේ ඉතිහාසයට පොඩ්ඩක් අවධානය යොමු කරනකොට සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෞතර බුද්ධත්වයට පත් වූායින් පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පාත්‍රා සතරවරම් දෙව් රජදරුවන් පූජා කළ බවත් ඒ පාත්‍රා සතර බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් එක් පාත්‍රයක් බවට පත් වූ බවත් උන්වහන්සේ 45 වසරක් පුරාවට උන්වහන්සේගේ ප්‍රතිපහසුකම් වෙනුවෙන් ඒ සතරවරම් දෙවිවරු පූජා කරපු පාත්‍රය උදාගත් බවත් ශාසන ඉතිහාසය තුළ තොරතුරු සඳහන් කරනවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ මේ හඳුන්වලා දුන්න මේ ක්‍රමය ඇතුළේ පින්වත්නි පාත්‍රයක් අතැතිව භික්ෂුන් වහන්සේ නමක් මහමගට බහිනවා නම් උන්වහන්සේට මොනම වෙලාවකවත් ප්‍රතිපහසුකම් වලින් දාන වලින් අඩුවක් වෙන්නේ නැති ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මේ පාත්‍රය හරහා භික්ෂුන් වහන්සේට ළඟා කරලා දීලා තියෙනවා. සිඟා යෑමේදී අපි පූජා බුද්ධිය සහ අනුග්‍රහ බුද්ධිය කියන කාරණා දෙක මුල් කරගෙන තමයි දන් පෙන් පූජා කරන්නේ. හැබැයි භික්ෂුන් වහන්සේ නමක් මේ පාත්‍රයේ අතැතිව මහමගට බැස්සොත් මොනම වෙලාවකවත් උන්වහන්සේ හිස්සතින් පැමිණෙන්නේ නැහැ. වගේම මොනම වෙලාවකවත් පාත්‍රයක් අතැතිව සිටින භික්ෂුව निराහාරව සිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ පින්වතුන්ලා මේ මහා සංඝරත්නයේ දිවි පැවැත්ම වෙනුවෙන් උන්වහන්සේලාට සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමකට පාත්‍රයක් මේ ජීවිත කාලයේ පුරාවටම පරිහරණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද දවසේදී ඔබ මේ සම්බුද්ධ ශාසනය තුල තියෙන උත්තරීතර වූ පින්කමකුයි මේ සිද්ධ කරන්නේ කියන සතුටට මේ මොහොතේදී පින්වත්නි ඔබපත් වෙන්න. ඔබ මේ සම්බුද්ධ ශාසනයේ ඉදිරි අනාගතයේ වෙනුවෙනුයි මේ පියවර තියලා තියෙන. ඉතින් ඒ නිසා ඔබ මේ පූජා කරන පාත්‍රය පරිහරණය කරන හැම මොහොතකම පරිහරණය කරන කෙනා කුසගිනි නිවා ගන්නවා වගේම ඔබට සංසාරය තුලත් බොහෝ පින් වලින් ඔබට සසර ගමන පුරවා ගන්නට කුසල් වලින් සසර ගමන පුරවා ගන්නට මේ පින හේතු වේවි. සාපිපාසාදී දුක් වලින් නිදහස් වන්නටත් සංසාරිකව ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය දක්වා වූ යන නිර්වාණගාමී මාර්ගය යහපත් ආකාරයට ගමන් කරන්නට මේ පින ඔබට හේතු වාසනා වේවි. ඒ නිසා මේ මොහොතේදී අපි මේ උතුම් පින්කම් සිද්ධ කිරීම සඳහා ඔබට අනුශාසකත්වයේ සපයමින් මාර්ගෝපදේශකයේ සපයන්නට යෙදුන අපේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේට මේ මොහොතේදී අපි පුණ්‍යානුමෝදනාවන් ආශිර්වාද කරනවා. ඒ වගේම අපවත් වී වදාළ මඩියේ පඤ්ඤාසීය මහානායක හඳුරන් වහන්සේ, ඒ වගේම රාහුල ලොකු හඳුරන් වහන්සේ ඇතුළු කොට
මහරගම වජිරඥාන ධර්මායතනයේට අනුබද්ධිතව ඒ ලෝක ශාසනික සේවයන් සිද්ධ කරන්නට යෙදුන ගම්කොටවිල සෝමහාමුදුරන් වහන්සේ, නාරද ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු ඒ භික්ෂු පරපුරේ සියලු දෙනා වහන්සේට, ඒ වගේම අපේ කීනවරායේ අපවත් වී වදාළ දෙයියෝ විදකේ තිස්ස නායක හාමුදුරන් වහන්සේට මේ මොහොතේදී අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට මේ අවස්ථාවක් බවට පත් කර ගනිමු. උන්වහන්සේලා සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පිණිස මෙපින් හේතු වාසනා වේවා. මේ උතුම් සත්ක්‍රියාවේ දායකත්වයේ ලැබෙමින් කටයුතු කරන කල්යාණ මිත්‍ර සංසදයේ සමාජික පින්වත්තුන්ලා ඇතුළු කොට මේ සඳහා දායකත්වයේ ලබා දෙමින් කටයුතු කළ සියලු දෙනාටම, ඒ වගේම ගෝකර්ණපුර සුරැකීම සංවිධානයේ තුල ඒ ක්‍රියාකාරීන් හැටියට කටයුතු කරන සියලු දෙනාටම ආශිර්වාද පූර්වක පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. මේ සිදු කළා වූ උතුම් සත්ක්‍රියාවේ අනන්ත අනුභවයේ තුලින් මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබමින් නිවන් අවබෝධයේ පිණිසම මෙපින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම දෙවනා විශාල ලෙස අවවාද අනුශාසනා දුන්නු අලුත්යේ සද්දාත් සනායක හඳුරන්ට රෝම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තමයි අපිට මේ කටයුත්ත මනා ලෙස කරගන්න ලැබුණේ. ඒක ලොකු භාග්‍යයක් අපි ලබන ලොකු භාග්‍යයක්. විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර සංගමයේ ඇතුළු මේ සඳහා දායක වුණු අනිකුත් සියලුම පින්වතුන්ලා සෑම දෙනාටම මේ කුසලය ඒ සෑම දිනකටම අත්දැකීමයි. ඉතින් විශේෂයෙන්ම සද්ධාතිස්ස නායක හඳුරන වහන්සේට ගෞරවපූර්වක මෙවැනි මාර්ගෝපදේශකයන් මේ දේශනයන් තව ඉදිරියට කරගෙන යාමට උන්වහන්සේ කරන මේ ශාසනික මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය, ධෛර්යය, දීර්ඝායු සම්පන්නිය චිර ජීවනයේ නොවලුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොහඳර පාප ගැල්ලූ දහම් ප්‍රදීප ගැල්ලූ දහම් ප්‍රදීප සිංහබිඳ මොහඳර පාප ගැල්ලූ දහම් ප්‍රදීප හෙළි කළ අප හෙළදීප තිලෝවග බුදු සමිගේ තිලෝවග බුදු සමිගේ සත අට පෑ මව්පේම තිලෝවග බුදු සමිඳේ තිලෝවග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණමුදේ විඳින් ඔබේ දම්සාරේ වදින් වදින් ඔබ පාදේ තිලෝවග බුදු සමිඳේ තිලෝවග බුදු සමිඳේ තිලෝවග
බුදු සමිනේ තිලෝවග බුදු සමිනේ තිලෝවග බුදු අද දින අන්තලේ අග්‍රබෝධි මහා විහාරයේ පිරිවෙනට අපි සියලු දෙනාම සැකමෙනියා මහරගම ධර්මායතන කල්යාණ මිත්‍ර සංගමයේ සහ ඒ අපගේ ධම්මිකගේ හිතවත් යහළු මිත්‍රයන්ගේ එකමුතුවෙන් වෙලා විශේෂයෙන්ම මේ වෙලාවේදී සිහිපත් කළ යුතුයි ඔබගේ අලුත්යේ සද්දාතිස්ස නායක මාහිමියන් උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අද දින මෙහි සිදු කරන්න යෙදුණා ඒ පිරිවෙනේ වැඩවසන ගෞරවනීය හාමුදුරන් වහන්සේලා වෙනුවෙන් පාත්‍ර පූජා කිරීමේ පින්කමක් සහ ඒ වියලි ආහාර ලබා දීමේ පින්කමක් ඉතින් අප සෑම දින අපේ කල්යාණ මිත්‍රයන් සහ ඒ වගේම මේ ධම්මික මහතාගේ හිතවත් ඥාති සහ යාළුවන් එක්ව මේ කටයුත්ත සිදු කරන්න යෙදුණා. විශේෂයෙන්ම මේ ගෞරවනීය පුරිහාමුදුරන් වහන්සේලාට අවශ්‍ය ඒ පොත්පත් පෑන් එවැනි ලිපි ද්‍රව්‍ය ඒ වගේ. ඉතින් අපිට මේ සඳහා මඟ පෙන්වන්නේ අලුත් සද්දාතිස්ස නායක මාහිමියන්. ඉතින් විශේෂයෙන්ම උන්වහන්සේට මේ උන්වහන්සේගේ මේ මඟ පෙන්වීම අපිට ඉතා වටිනවා. මොකද අපි කුසලයක් පිනක් සිද්ධ කරගන්නේ එවැනි මඟ පෙන්වීම යටතේ. ඉතින් මේ යතිවරයාණන් වහන්සේ විසින් ඒ අපට පෙන්වූ මඟ ඉතින් උන්වහන්සේට මෙවැනි සත්ක්‍රියාවන් තවත් ඉදිරියට කරගෙන යාමට උන්වහන්සේ විශේෂයෙන්ම මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කරන ඒ මෙහෙවර තවතවත් ඉදිරියට කරගෙන යාමට උන්වහන්සේට ශක්තිය, ධෛර්යය, චිර ජීවනය, කායික මානසික සුවතාවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේට බොහෝ කුසල් අත් වේවා යන පුණ්‍යානුමෝදනා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදකට සැනසීම බුදු බණ පාදයක් සවන වැටේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල කොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට පොඩි හාමුදුරුවෝ ගිහි දරුවෝනුත් අපි මේ අවට
බොහෝ පිරිසක් අධ්‍යාපනය ලබනවා. දැන් සති දෙකක සාමාන්‍ය පෙළ විභාගයට නිමාඩු දුන්න නිසා ප්‍රථමයේ දුර බැහැර ඉඳන් එන පොඩි හාමුදුරුවල විහාරස්ථානවල ඉන්න පොඩි හාමුදුරුවල දරුවන් ඒ අයගේ ස්ථානවලට යනවා. මේ ඉන්න කීප දෙනා වහන්සේ පොඩි හාමුදුරුවෝ මේ නිවාසිකව ඉන්න අය. ඉතින් මේ පිළිවෙන ආරම්භ කරන්නට ගොඩක් මුල් වුණේ තවලම් හල්විල්ලාවේ දේවානන්ද අපේ තිරුකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පඬිත හාමුදුරුවන් වහන්සේ වශයෙන් කටයුතු කළ උන්වහන්සේ පාසල් ගුරුවරයෙක්. එතකොට ත්‍රස්තවාදී සමය තුල මේ ප්‍රදේශයෙහි තිබුණා වූ යම් ප්‍රශ්න ත්‍රස්තවාදී කලබල නිසා මෙහි ආගමික කටයුත්තක් පවා සිදු කරගන්නට නොහැකි වුණ කාල වකවානුවක් තිබිලා තිබෙනවා. අන්නේ ආදී තමයි අපේ පඬිත හාමුදුරුවෝ අදහස් කරලා තියෙන්නේ. පාසල් ශාස්ත්‍රයෙන් අයින් වෙලා පිරිවෙන් ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා මේ ගෝමරන් කඩවල කියන ප්‍රදේශයේ මිනිසුන්ගේ ආගමික සමාජීය කටයුතු මුල් කරගෙන මෙතන අමාරුවෙන් නමුත් පිරිවෙනක් ආරම්භ කරන්නට ඕන කියලා අධිකන් කරගෙන තමයි මේ පිරිවෙන ඒ ත්‍රස්තවාදී කාලය තුල ආරම්භ කළේ. ඉතින් බොහොම දැන් අද නම් පාරවල් ටිකක් හොඳයි සකස් කරලා තියෙන්නේ. ඔබ පින්නතුල්ලට මේ දුෂ්කරතාවය දැනෙන්නට ඇති. ඉතින් මේ පොඩි හාමුදුරුවෝලගේ ඊපාර අපි කන්තලේ පිරිවෙනට ගියා වගේම වීගොවි තැනින් ලැබෙන දේවල් මිනිස්සු පූජා කරනවා. අනික් ප්‍රතිපහසුකම් සපයා ගන්නට පඬිත හාමුදුරුවෝ ත්‍රිකුණාමලේ ටවුමට ගිහිල්ලා තමයි ඒ පොඩි හාමුදුරුවන්ට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් සූදානම් කරගෙන ඉන්නේ. ඉතින් මේවා යුද්ධයේ නිමාවට පත්වීමත් එක්කම යයන් සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති ආදී දේවල් ආව නිසා සංවර්ධනීය වෙමින් පවතින ප්‍රදේශ හැටියට තමයි මේවා තවමත් තියෙන්නේ. ඒ වගේම ඒවා සංවර්ධන ඒවා තාම නිමාවක් නැහැ. වෙමින් පවතින ප්‍රදේශ හැටියට නම් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ දුෂ්කර ප්‍රදේශයකට තමයි අපේ කල්යාණ මිත්‍ර සංසදයේ පින්නතුල්ල වශයෙන් ඔබ පින්නතුල්ල සම්බන්ධ වන්නේ. ඉතින් පොඩි හාන්නේ අපේ පඬිත හාමුදුරුවනේ මේ පින්නතුල්ල ගැන යමක් කියනවා නම් මේ අත්ව මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ අපේ පරම පූජනීය මදී මහානායක හාමුදුරුවෝ අම්පිටියේ රාහුල ලොකු හාමුදුරුවෝ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ ආශ්‍රය කරපු අය මේ දායකය. ඉතින් මහරගම ධර්මායතනයේ කේන්ද්‍ර කොටගෙන තමයි ආගමික සමාජීය සේවාව මේ අතු සිද්ධ කරන්නේ. ඉතින් මේ අපේ දේවානන්ද පඬිත හාමුදුරුවන් වහන්සේ බොහෝ කාලයකට පෙර මගෙන් ඉල්ලීමක් කළා මේ පිරිවෙනේ පොඩි හාමුදුරුවලට පාත්‍රවල අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට පුළුවන් විදිහට සපයා දෙන්නට කියලා. ඉතින් අපි එතකොට කුසිතයි තරුණ සීල සමාදානයේ ප්‍රධාන සභාපති සංවිධායක වගේ තමයි වැඩ කළේ. ඊට පස්සේ අයියන් උවදුරු ආව රටට ත්‍රස්තවාදී කෙනෙක් සහරාන්ගේ ප්‍රශ්නියාව ඊට පස්සේ කොරෝනා ආව. ඉතින් අපිට මේ වැඩසටහන වැඩපිළිවෙල කරගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. දීර්ඝ කාලයක් ගියා. ඊට පස්සේ අපි මේතකදී ගෝකර්ණපුර සුරේකීමේ එකමුතුව අපි පිළිටුවා ගත්තා. ඒකමුතුවෙන් බොහෝ වැඩ කොටසක් අපි මේ තිරුකුණාමල දිස්ත්‍රික්කය තුල සිදු කරනවා. පිරිවෙන් වලට, පාසල් වලට, ඊළඟට දහම් පාසල් වලට. ඉතින් මම ඊයේ පෙරේද මහරගම බණකට ගිය වෙලාවේ අපි ධම්මිකයියට මතක් කළා අපි අර වැඩසටහන පාත්‍ර ටික පොඩි හාමුදුරුවෝ ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. අනේ අනුව තමයි මේ මිතුරු සංසදයට මේ ඥාති පිරිසට මේ පින්නතුල්ලා මේ පණිවිඩය එකතු කරලා මම හිතන්නේ සතියක් දෙකක් වගේ කෙටි කාලයක් තුළ මේ වැඩසටහන සම්පූර්ණ කරගන්නට පුළුවන්කම ලැබුණා. අපි මුලින්ම සෝදානම් කරේ පාත්‍ර ටික විතරයි. ඊට මේ සංවිධානය කරපු උපාසක උපාසිකා පින්නතුල්ල මතක් කළා. ටිකක් පාත්‍රයක් ගිහිල්ලා දෙනවට වඩා තව මොන වගේ දේවල් එකතු කරන්න ඕන කියලා. මම ඊට පස්සේ මතක් කළා පොඩි හාමුදුරුවලට අධ්‍යාපන වශයෙන් උපකරණ ටිකකුත් ඒ වගේම
පියලි ද්‍රව්‍ය ටිකකුත් දානේ සකස් කර ගැනීම සඳහා ලබා දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි කියලා ඒ අනුව අපේ අග්‍රබෝධි මහ පිරිවෙනට ඒ වගේම මේ ස්ථානයටත් අපේ මේ දායක පින්නතුල්ල ඒවා සූදානම් කරගෙන අද දවසේ ආවා. ඉතින් ඒ අපේ කුසිතයියට ධම්මිකයි ඇතුළු මේ ආපු සියලු පින්නතුල්ලට මගේ පාර්ශවයෙන් මා ස්තුතිය හා පුණ්‍යානුමෝදනය සිද්ධ කරනවා. මොකද මේ පොඩිහාම මේ ස්ථානයේ සිදුවෙන සේවාව බොහෝ පුළුල් සේවාවක් පින්නතුනි. පිරිවෙන් අවසාන විභාගය ඊළඟට විශ්වවිද්‍යාලයේ දක්වා මේ ආයතනයෙන් බිහි වෙච්ච පොඩිහාමුදුරුවෝ ඉන්නවා. මේ පොඩිහාමුදුරුවෝලා බොහෝ අය දැන් මේ පිරිවෙනේම ආචාර්යවරු වශයෙන් සේවාවක් සිද්ධ කරනවා. ඊට අමතරව මේවට විවිධ නම් හඳුන්වනවා. ඒවා ටිකක් මෙතුළට තව යන්න පුළුවන්. ඒවා දුෂ්කරයි. සමහර අය බස් එකේ වැඩ කරන ප්‍රධාන මාර්ගයේ විතරයි. ඉතින් එහෙම දුෂ්කරතාවයක් තිබුණත් මේ ප්‍රදේශවල මේ විදිහට පැමිණෙන කිරියාය වන්දනමානන කරන්නට යන අය ආදී මේ සංචාරක අයත් නිසා මේවා ටික දැන් දියුණු වෙමින් පවතින ප්‍රදේශයේ නිසා ඒ වගේ තැනකට තමයි අපි හැමෝම ආවේ. ඉතින් ඒ නිසා මේ කරන ලද සත්කාරයේ සම්බුද්ධ ශාසනයට පොඩිහාමුදුරුවන් වහන්සේලාගේ ඉදිරි ජීවිතවලට හේතු වේවා. යහපත් සමාජ සේවාවක් මේ පොඩිහාමුදුරුවෝලා සිදු කරන්නට අවස්ථාව උදා වේවා කියලා මේ අරමුණ මේ විදිහට පැහැදිලි කළා. අපේ පිරිවෙනේ පරිවෙනාධිපතින් වහන්සේට මේ අපේ දායකය වෙනුවෙන් පුංචි වචන කීපයක් සිහිපත් කරන්නට කියලා මම මෙත් සිටින ආරාධනා කරනවා. පරිහාමුදුරන් වහන්සේ සියලු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත පින්වතුනි, අද දවසේ ඔබ බොහෝ දුර ගෙවාගෙන අපේ අති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසකත්වයේ යුතුව මේ කටයුත්ත සඳහා සම්බන්ධ වී සිටීම අපි පින් සිතින් යුක්තව මතක් කරනවා. ඔබ මම අපි හැමදෙනාම දන්න කාරණාවක් තමයි මේ ලෝක ඉතිහාසයේ අරගෙන බැලුවාම මේ ආගම් අතර සියලු ආගම් අතර පාත්‍රය කියන තැන ඒ ස්ථානයේ පූජනීය වන්දනීය බව ලැබෙන්නේ බුදුසසුන තුල පමණයි. වෙනත් කිසිදු ආගමක් තුල පාත්‍රයක් කියන එකක් දකින්න ලැබෙන්නේ. මේ පාත්‍රය කියන්නේ පුදුමාකාර පින්බලයක් තියෙන දෙයක්. ඒ පින්බලය කොච්චරද කියනවා නම් සරියුත් මහ රහතන් වහන්සේ සුඛසාමණේරයන් වහන්සේත් එක්ක පින්ඩපාතේ යනකොට උන්වහන්සේ වඩින මොහොතේ සුඛසාමණේරයෝ පැහැදිලිව නිවීමක් කරනවා. ස්වාමීනි, මේ දිය කොහටද ගලන්නේ? මේ ගඟ කොහටද ගලන්නේ? මේ වේලි දිගේ මේ ගලන්නේ කුඹුරු දෙසටයි වැවේ සිට, ඇලේ සිට, දොලේ සිට. ඇති මිනිස්සු, හිත ශක්තිමත් මිනිස්සු තමන් කැමති තැනකට දිය ගෙනියනවා. මේ දිය ගෙනිහිල්ලා බොහොම සරුසාර කෙත්පතු සරුසාර කරනවා. මිනිස්සුන්ගේ හිත ඒ තරම් දියුණුව. මෙහෙම ප්‍රශ්න කරනකොට සුඛසාමණේරයන් කල්පනා කරනවා මෙච්චර දියුණු කරන්න පුළුවන් හිතක් අපිට තියෙද්දී මම මේ දැන් පින්ඩපාත යන එකේ තේරුමක් නැහැ. නිකන් සාමණේරයෙක්. සාරිපුත්තයන් වහන්සේට ආමන්ත්‍රණය කළා කියනවා, පින්වත් සාරිපුත්තයන් වහන්සේ, මම අද පින්ඩපාතේ වඩින්නේ නැහැ. ඔබ වහන්සේට හැකිනම් මටත් එක්ක සප්තරස භෝජනයෙන් යුත් පින්ඩපාතයක් රැගෙන එන්න. බලන්නකො පුංචි හාමුදුරු කෙනෙක් එහෙම කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ. එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ලෞතර සම්මා සම්බුද්ධ ශාසනයේ ඉන්න දවන්තම ප්‍රබලම බලධරයන් වහන්සේ නම. සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලිව කියනවා මට සප්තරස භෝජනය නම් ගේන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මම උත්සාහ කළා බලන්න. හැබැයි සුඛසාමණේරයෝ කියනවා අනිවාර්යයෙන්ම සප්තරස භෝජනය හමු වෙනවාමයි. ඇයි?
සංසාරේ තමන්ට හම්බ වෙච්ච දර කපන්නෙක් කියලා ඉඳලා මහ දුක් විඳා බබ්බලෙක් හැටියට එකවක් වේග තමන්ට හම්බ වෙච්ච අර මුතු එබ්බු මණික් එබ්බු ලස්සන පාත්‍රයක කැම ටිකක් කන්න එක වේලක් හම්බුණා. නමුත් ඒ වේලක් කන්න නැතුව ඒ ලැබිච්ච ටිකත් පූජා කරා පසේ බුදුරජාණන් වහන්සේ. බලන්නකො පාත්‍රයක තියෙනවට නේ. ඒ පාත්‍රය නිසා තමයි පින්කම් සිද්ධ කරන්නේ. ඒ නිසා මේ පාත්‍රය කියන්නේ පින් කරගන්න පුළුවන් සත්පුරුෂයන්ට තියෙන හොඳම දෙයක්. වික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ගයක් ගානේ පිළිසුමා වඩින්න. චරත වික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. සියලු දෙනාගේ හිතසුව පිණිස වඩින්න. ඒ වඩින්නේ නිකන් නෙවෙයි. පාත්‍රයක් අරගෙන. මේ පාත්‍රයට දුගියාගෙන් ලැබෙන දම් පිට. ඒ වගේම පොළසතාගෙන් වැටෙන දම් පිට. රජ මානිකාවෙන් වැටෙන දම් පිට. දුගී පෙනෙන් ලැබෙන දම් පිට. මේ සියල්ල එකහා දරා ගන්න පුළුවන් මානසිකත්වයක් ස්වාමීන් වහන්සේට තිබී යුතුයි. මහා සංඝරත්නයට තිබී යුතුයි. ඒ නිසා තමයි මහා සංඝරත්නයේ ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරන්නේ. මේ නිසා මේ කතා පිළිබඳව කොහොමද අහලා ඇති. ඒ ධර්ම ඥානය හොඳට ලබන්න පුළුවන් පරිසරයක් උදා කරගෙන තියෙනවා. ඒ වටිනාකම හින්දා පින්කම් සිද්ධ කරන්නේ. ඒ නිසා පාත්‍ර සහිත මේ විහාරස්ථානයට මේ දුෂ්කර ප්‍රදේශයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට දානීය ටිකක් සකසා ගන්නට අවශ්‍ය කරනවා. වීලි ද්‍රව්‍ය පූජා කිරීම. බොහොම වටිනා දෙයක්. ඉතින් මේ කටයුතු සියල්ල සිද්ධ කර ගන්නට ලැබුණේ පින්වතුනි ඔබේ සිතේ තියෙන ශ්‍රද්ධාව නිසා. ශ්‍රද්ධාව නැත්තම් කවදාකවත් අපිට යන්න බැහැ කම. ශ්‍රද්ධාව තමයි සප්ත ආර්ය ධනියේ තියෙන එකම එක දේ. පළවෙනි කාරණා. අපි හැමෝටම ධනිය තියෙනවා. ඒ ධනිය ඔක්කොම වඩා වටින ධනිය තමයි සප්ත ආර්ය ධනිය. ඒ සප්ත ආර්ය ධනියේ ශ්‍රද්ධාව ධන සීල ධන. මේ දෙහිමනේ කියන්නේ ශ්‍රද්ධාව ධනය. සීලය ධනය. ලැජ්ජා බය කියන එක ධනය. සුත කියන එක ධනය. ත්‍යාගය කියන එක ධනය. මේ ප්‍රඥාව කියන එක ධනය. මේ ධනයන් ලබන්න තියෙන මූලිකම කාරණාව තමයි මොකක්ද? ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව අවබෝධයෙන් තියාගන්න තරමට. මේ ශ්‍රද්ධාව පළුදු නොකරගෙන තියෙන තරමට ඔබට සත්පුරුෂ වෙන්න පුළුවන්. මේ සත්පුරුෂ භාවය තුළ ඔබට මෙලව මේ මොහොතේ නිවෙන්න පුළුවන්. මේ මොහොතේ නිවෙන්න පුළුවන්. ශ්‍රද්ධාවක් නැති මිනිස්සුෙකුට නිවෙන්න අමාරුයි. කොච්චර මේ රස්නේ තිබුණත් ශ්‍රද්ධාවන්තයා නිවෙනවා. ශ්‍රද්ධාවන්තයා කෝපේ නේ වපුරන්නේ. මෛත්‍රිය. ශ්‍රද්ධාවන්තයා තණ්හාව නේ ගොඩ ගහන්නේ. දානේ අත්‍යයි. එයයි මේ අපි බෙදන්නේ ලෝට. නිසා ශ්‍රද්ධාවන්තයා කියන්නේ උන් වටින දෙයක්. අපි සතුටු තියන අනිත් ඔක්කොටම වඩා දානේ කරනවා. ඒ නිසා ඔබ සියලු දෙනා අපේ අති ගෞරවනීය සද්ධාතිසනායක හඳුරන් වහන්සේගේ අවවාද අනුශාසකත්වයේ තුල ගෝකන්න අපේ ගෝකන්නපුර සංවිධානයත් සමග එකතු වෙලා බොහොම වටිනා කියන මේ පින්කමක් සිද්ධ කරේ. මම හිතන්නේ මේ කාරණාව අපේ නායක හඳුරෝ මීට අවුරුදු 2කට ඉස්සෙල්ලා කොහෙද කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 2කට වගේ ඉස්සෙල්ලා. මම හිතන්නේ අර කොරෝනා බීතිකාවත් එක්ක අපිට එළිය කරගන්න බැරි වෙනවා. ඒ කෙසේ වෙතත් මේ මොහොතේ ඔබ සියලු දෙනා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා අපේ විහාරස්ථානයේ මේ දිනවල පිරිමන් නිවාඩුයි ස්වාමීන් වහන්සේලා වෙනත් පන්සල් වලට වැඩම කරලා ඉන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම මේ මොහොතේදී මේ කාරණා කිරීමට ඔබ සමග සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් ඇති. දායකත්වද මේ ඥාති දායකත්වද සියලු දෙනාටම මේ අවවාද අනුශාසනා සිද්ධ කළ අපේ සද්ධාතිස්ස හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඉතින් මේ පින් බලයෙන් ඔබේ ජීවිතේ මෙලොව ජීවිත සුවපත් වේවා, පරලෝක ජීවිත සුවපත් වේවා. දුක් දුරු වේවා, සපවන්ත වූ ආත්ම ගත කරන්නට මේ පින් බලය මහා ආශිර්වාදයක් වේවා, පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
මුදාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡතු ජනිත වුණා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිරි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිරි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බරණෙත් නිවී ගියා කරුණා බරණෙත් නිවී ගියා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා